තමුසලා සිංහල මිනිස්සුන්ගෙන් හූරා කාලා ඉංග්‍රීසි කාරයන්ට වැඩ කරන බත් බැලයෝ මොකක් කියන්නේ? උබලගේ සල්ලි අහිංසක මිනිස්සුන්ට දීපන්. උබලා වගේ උන්ට අපි බය නෑ. දන්නවනේ අපේ බලය? අපේ සුදු හමුදුරුවන්ට කියලා උබව හිරේ යවනවා කාලෙකට දැනගනින්. උබ මාව හිරේ යවන්න. තම සාධාරණය ඉහළ පැලැන්තිවල සිටි උදවියට අසාධාරණයක් වූ නිසාම ඔහුට විවිධ අසාධාරණකම්වලට මුහුණ දීමට සිදු වූ. නමුත් තම මිනිස්කම නිසාම පොහොසත් අයගේ ධනය දුප්පත් මිනිස්සුන්ට බෙදා දීමට සරදියෙල් පුරුදු වී සිටියේය. මෙසේ කාලය ගෙවෙද්දී ඔහු කොළඹ නගරයට පාට ලැබුවේය. පසුව ඔහු තුවක්කු ගබඩාවක ආවතේවකරුවෙකු ලෙස සේවය කිරීමට පටන් ගත්තේය. එහිදී ඔහු හොදින් අවිපුහුණුව ලැබුවා. ඔහු තුල නිතර තම සිංහලකම ඇඟේ නලියමින් තිබිණා. දවසක් රාත්‍රී කාලයේ පැමිණෙනවත් සමග තුවක්කු ආයුධ රැඩෙන එයින් පලා ගියේය. ඉන්පසු නැවත මන්කොල්ල කෑමේ රස්සාව තෝරා ගැනීමට ඔහු තීරණය කළේය. සරදියෙල්ගේ මේ ක්‍රියාවන් දිගු කාලයක් කිරීමට බැරි වූයේ පොහොසත් වෙළෙදෙකු ඝාතනය කළායයි ඔහුට චෝදනා එල්ලවීමත් සමගය. ඉංග්‍රීසි පොලිසිය විසින් ඔහුව උසාවියට ඉදිරිපත් කළද ඔහු එම ඝාතනය කළායයි සනාථ කිරීමට සාක්ෂි නොමැති වූ නිසා ඔහුව නිදහස් කරන ලදී. නමුත් මේ සිද්ධියෙන් පසුව නැවත ඔහුව සිරබාරයට ගැනීමට වරන්තු නිකුත් වූයේ මොල්ලිගොඩ වලව්ව කොල්ල කෑ නිසා. ඔහු මෙම මන්කොල්ල කෑම් කළද ඒ සියල්ල දුගී ජනයා අතර බෙදා දුන්නේය. ඔහු වීරයෙක් ලෙස කැපී පෙනුනත් නීතිය ඔහුව සෙවීමට පටන් ගත්තේය. ඔහු තම පියා වෙත ගියද සරදියෙල් සඳහා ගෙදර දොර වසා දැමීමට විය. සරදියෙල් තම ආරක්ෂාව සඳහා උතුවන් කන්ද වෙත පිය නැගුවේය. ඇසුම් කියයි ඔහු ගැනත් හදවතත් දෙදරයි තවත් තනිකමක් යයි සුළඟට ඔහුගේ කවියත් දිගු කඩිසර සිරුරක් දැඩි නමු විඩාවගත් දෙපා පලායන ඇස් දෙකත් ගිනිගත් තත් ලියා තැඹුවේ කතාවත් ඇස් කියයි ඔහු ගැනත් හදවතත් දෙදරයි තවත් තනිකම